තව දෙයක් රනිල් මහත්මයා විභාගයේ ඉවර වුණාට පස්සේ පුදුම සන්තෝෂයක් ළමයින්ට දැනෙන්නේ. දරුවන්ට දැනෙන්නේ සන්තෝෂයක්. ඒක හැමදේම ඉවරයි. එහෙම කියලා. නමුත් සමහර සිසුවෙන් ඉන්නවා අපි දකිනවා විභාගේ කරලා ආවට පස්සේ අනිත් අයගේ උත්තර අහලා ඒක සංසන්දනය කරන්නට පටන් ගන්නවා. කොහොමද ලියුවේ? සමහර වෙලාවට ඒ උත්තරේ මෙයා තව කෙනෙක්ගේ උත්තරය හා සසඳෙන්නේ නැති විට ඒක අනස්සලට භාජනය වෙනවා. එතනින් එහා මුළු විභාගය ගැනම හිත මුළු කාලයම ගත කරනවා. මේ තත්ත්වය මොකක්ද? ඔව් ඒකත් යම්කිසි මට්ටමක ස්වභාවික තත්ත්වයක්. මේක බොහොම ස්වභාවිකයි අපි අපේ උත්තර අපිව තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන එක. බොහොම ස්වභාවික දෙයක්. අපි හැමෝම මේක නොදැනුවත් හෝ දැනුවත් කරනවා. ඉතින් ශිෂ්‍යයවත් විභාගයෙන් පස්සේ මේක කම්පෙයාර් කරන එක බොහොම ස්වභාවික දෙයක්. හැබැයි මගේ මතයේ විදිහට ඒක ඇත්තරම ඊළඟ විභාගයට ඊළඟ ප්‍රශ්න පත්‍රයට කරන විශාල ඍණාත්මක බලපෑමක්. අපි කොච්චර හොඳට උත්තර ලියුවත් එහෙම නැත්නම් කොච්චර හොඳට උත්තර ලියන්න බැරි වුණත් අපි ලියපු ප්‍රශ්න පත්‍රයේ උත්තර අපේ යාළුවෙක් එක්ක සාකච්ඡා කරමින් විනාඩි 10ක්වත් ඒ සඳහා ගත කිරීම හරියට අර ඉහිරුණු කිරිවට අන්න වගේ වැඩක්. ඒක තේරුමක් නැහැ. දැන් ප්‍රශ්න පත්‍රය ලියලා පැක් කරලා යවන්න සූදානම් කරලා ඉවරයි. අපි මේක කොච්චර කතා කළත් මේ සම්බන්ධයෙන් කොච්චර වාද විවාද ඇති කරගත්තත් මගේ උත්තරය තමයි හරි ඔයාගේ එක වැරදි කියලා කිව්වත් එහෙම නැත්නම් ජනමතයක් ගොඩනගුවත් ඡන්දයක් තියෙනවා ළමයි 10ක් විතර ඉස්සලා අපි 7 දෙනෙක් මේක කියනවා කියලා. එහෙම කළාට වැඩක් නැහැ. මේක විභාගයේ ලියලා දැන් පැක් කරලා ඒක සීල් කරලා තියලත් ඉවරයි. විනාඩි 10ක්වත් ඒ වෙනුවෙන් වැය කිරීම අතිශය සංවේදජනකයි. ඒක තේරුමක් නැති වැඩක්. මගේ යාළුවෙක් හිටියා ඇත්තරම මේක ඇත්ත කතන්දරයක්. එතුමා දැන් ඊටාම ඉහළ පාටේ පුජලෙන් නිසා මට මේක කියන්න පුළුවන්. අපි දෙන්න එකට උසස් පෙළ කළේ. අපිට ව්‍යවහාරික ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය දුන්නාම ඒකට අමාරු ප්‍රශ්න පත්‍රයක් වුණා. මගේ යාළුවා ගොඩක් දක්ෂ පුජලෙක්. ඒ අමාරු ප්‍රශ්න පත්‍රය ලියලා ඇහිලා එයා ඒ අමාරුව ගැනම තැවි ව්‍යවහාරික ගණිතයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට සූදානම් වුණා. අන්තිමේට උනේ එයාට ඒ ප්‍රශ්න පත්‍රයට ආවේ F සාමාර්ථයක්. ෆේල් එකක් ආවේ. හැබැයි ඊතුරු ප්‍රශ්න පත්‍ර තුනටම කෙමිස්ට්‍රි, එහෙම නැත්නම් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ සුද්ධ ගණිත තුනටම යාට ඒ සාමාර්ථ තුනක් ආවා. ඒතර ඒ තුනයි F එකක් ආවා. ඇහිලා යාට ඉංජිනේරු පීඨයට එන්න බැලුණා පළවෙනි ෂයි එකෙන්. මොකද එක විෂයක් අසමත් වීම නිසා. ඒ අසමත් වෙන හේතු උනේ අර ව්‍යවහාරික ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන අමාරුව ගැන හිතමින් යාළුවෙක් කතා කරමින් ඒ ගැන තැවෙමින් දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් අඩාල කරගනීම. ඉතින් එයාට එකෙන් උනේ අවුරුද්දක් එයාගේ මුළු වෘත්තීය ජීවිතේම ප්‍රමා වුණා. මම මේ උදාහරණයක් කිව්වේ. නමුත් දැන් එතුමා ඊළඟ දෙවෙනි පාර ඉංජිනේරු බවට පත් වුණා. ඉංජිනේරු පිට ඇහිලා ගොඩක් හොඳ සාමාර්ථයක් දාලා. මම කිව්වේ මේ උදාහරණ ගත්තේ ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි ගියේ එක ගැන කතා කරමින් දුක් වෙනවා. සමහරට ඒ ගැන ඇහිලා දුක් වෙමින් ඒ ගැනම හිත නිදා ගන්නවා. නමුත් වෙන්න ඕනි අපි ඇත්තටම අධ්‍යාපනයේ ක්‍රමය තුලින් අපි ස්කිල්ස් හදන්න ඕන ළමයින්ගේ පසුගිය ෆේලියර්ස් අමතක කරන්න. අවාසනාවකට අපේ අධ්‍යාපන ක්‍රමය ඒ වගේ ස්කිල්ස් හදන්නේ නැහැ. පසුගිය අමීරි මතකයන් අමතක කරන්න දක්ෂතා නිපුණතා හදන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය. මේක අපේ අනිත් සමාජ ජීවිතයටත් වැදගත් වෙනවා. අපේ වෘත්ති මේක ගියත් අපි වෙන දෙයක් කළත් අපිට හැම වෙලාවෙම සාර්ථකතාවය නැහැ. අසාර්ථකතාවය එනවා. අපිට පුළුවන් මේ අසාර්ථකතාව අමතක කරලා අපේ වෙන දෙයක් එන ඊළඟ සාර්ථකත්වයට ફોකස් කරන්න. නමුත් මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රශ්නයක් නිසා ළමයි සිහිනමවන ප්‍රතිඵලෙ එන්න බෑ කියලා නිකන් හැඟීමක් ඇති වුණොත් එහෙම කඩාවැටීමකට පාත්‍ර වෙනවා. කඩාවැටීමට පාත්‍ර වෙලා ඊළඟ ප්‍රශ්න පත්‍ර ටිකත් අමාරු දා ගන්නවා. මේක එක ප්‍රශ්න පත්‍රයක් ගතත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ කරන්න ගිහිල්ලා ඒ එකක් ගන්න බලාපොරොත්තු වෙන ළමෙක් ඒ ප්‍රශ්නේ කරන්න ගිහිල්ලා ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනදට වඩා වෙනස් ස්වරූපයකින් එහෙම ඇහිලා තියෙනවා. බය වෙලා, වෙවුලලා, ස්ට්‍රෙස් වෙලා, ආතතියටපත් වෙලා මට කවදාවත් ඒකක් ගන්න බෑ කියලා හිතලා ඊටු ප්‍රශ්න ටිකත් ඔක්කොම කඩාකප්පල්කාරී කරගන්න පුළුවන්. නමුත් එහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නොත් කරන්න පුළුවන් හොඳම දේ තමයි පළවෙනි ප්‍රශ්නේ ලියනවා. පුළුවන් විදිහට ලියලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ධනාත්මක හිතන්න ඕනේ නෑ මට ඊළඟ ප්‍රශ්න වලට කරන්න පුළුවන්. ඒ මොහොතේ තප්පර ගානකින් බොහොම ජයග්‍රාහී සිතුවිලි එළියට ගන්න ඕනේ පරාජිත සිතුවිලි ඔක්කොම පරද්දලා දාලා. ඉතින් මේවට ඒ නිපුණතාව වර්ධනය කරගන්න ඕනේ. මේක එක විභාගයට ගිය මොහොතේදී කාටවත් කරන්න බෑ. මේක අපි විභාගයට යන්න කලින් මේවා පුරුදු පුහුණු වෙලා ඒ ඍණාත්මක සිතුවිලි කොහොමද මගහැරලා දාලා ඒ වෙනුවට ධනාත්මක සිතුවිලි දාවන්න කියන පුරුදු පුහුණු වෙලා ගියොත් විභාගයේ පළවෙනි ප්‍රශ්නේ අමාරු වුණත් දෙවෙනි තුන්වෙනි හතරවෙනි ප්‍රශ්න හොඳට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්කිල්ස් මෙන්න මේ දක්ෂතා මේවා වර්ධනය කරගන්න ඕනේ හැම ශිෂ්‍යාවක්ම. ඒ තුලින් තමයි ඒ පුජ්‍යලට පුළුවන් වෙන්නේ හොඳ ප්‍රතිඵලයට යන්න. ඒකම තවත් දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි ශිෂ්‍යෝ තණ්හාදිකයි. තණ්හාවයි ආසාවයි අතර ලොකු වෙනසක් තියෙනවා.
තණ්හාව කියන්නේ යම්කට තියෙන යම්කිසි දෙයකට තියෙන ඇලී ගැලීම සහ ඒක ලබා ගැනීමට තියෙන දැඩි වූ නෙගටිව් සිතුවිල්ලක්. නමුත් තණ්හාවක් ඇතුළු විභාගයට ගියොත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට අපි තුන් ලකුණු 10ක ප්‍රශ්නෙට ලකුණු 8ක් ගන්න උත්තර ලිව්වත් ලකුණු 2ක් මදි වුණා කියලා ඒ ගැන තණ්හාධිකව ඉඳලා ඊටු ප්‍රශ්න ටික නැති කරගන්නවා. ගොඩක් වෙලාවට අපේ දක්ෂිෂ්‍යෝ කරගන්නවා. දැන් මම කියන්නේ තණ්හාව වෙනුවට අපි ආශාව ඇති කරගන්න ඕනේ. ආශාවෙදි තියෙන්නේ අපිට හැම වෙලාවෙම අතාරින්න පුළුවන්. හරි. 10න් 8ක් ආවනි මට මේක ප්‍රමාණවත්. මම ඊටු ටික ලියනවා. ඒතර අර තණ්හාධික සිතුවිලි අපින් අයින් කරන්න ඕනේ. මම හිතන්නේ මේක දෙමාපියන්ගෙනුත් එන දෙයක්. අර දෙමාපියොත් වැඩිපුර ළමයින්ට පුෂ් කරනවා පුතේ කොහොම හරි මේකට හැම එකටම A+ ගන්න කියලා. ඉතින් අර ළමයා තුලත් මේක තණ්හාවක් එනවා. තණ්හාව හදවතටයි මොළයටයි මුළු ඇඟටමයි යනවා. ගිහිල්ලා පොඩ්ඩක් ප්‍රශ්නයක් එහාට මෙහාට වෙච්ච ගමන් එහෙම නැත්නම් හිතපු නොහිතපු විදිහට ප්‍රශ්නයක් ආවේ ගමන් තණ්හාව වැඩ කරන්න අරගෙන මුළු ඊතුරු ප්‍රශ්න ටිකම අසාර්ථක වෙන්න පුළුවන්. එහෙනම් මම හැම වෙලාවෙම කියන්නේ ආශාව ඇති කරගන්න ඕනි. ආශාව ඇති කරගත්ත ප්‍රශ්නයක් නෑ. මොකද ඒක අතාරින්න පුළුවන් දැන්. තණ්හාව ඇති කරගන්න ඕනේ නෑ. මේක 100%ක් වළංගු විභාගයේ ප්‍රශ්න පත්‍රයටත්. අපි හැම වෙලෙම කියන දෙයක් තමයි විභාගය කියන්නේ ජීවිතේ එක් දෙයක් පමණයි කියන එක. සමහර දරුවන් ඉන්නවා ජීවිතේ මුළු හැමදේම කරගෙන ඉන්නේ විභාගය කියන දේ. විභාගයේ සමත් වීම තමයි එකම අරමුණ. දැන් ඔබ පෙර සඳහන් කළා විභාගේ ලියලා ආවට පස්සේ මොකක්ද තමුන්ට දැනෙන්නේ කියන එක. තමුන් කොහොමද හැසිරෙන්නේ කියන එක සහ කොහොමද ඒ පිළිබඳව හිත තැවෙමින් දුකසේ ඉන්නේ කොහොමද කියන. නමුත් මෙතනින් එහාට ගියට පස්සේ විභාගේ ප්‍රතිඵල ආවට පස්සේ කොහොමද දරුවා හැසිරෙන්නේ කියන එකත් අපි කතා කළ යුතුයි. ඔව්. ඇත්තරම දැන් ලාංකික සමාජයේ තියෙන තරංකාරීත්වය හින්දා ශිෂ්‍යයවත් හිතන්න පෙළඹලා තිනවා විභාගේ තමයි ජීවිතය කියලා. සමහර වෙලාවට විභාගයට අපිට ප්‍රමුඛත්වයක් දෙන්න වෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියද්දී අපිට ජීවිතයේ ප්‍රමුඛත්වයක් විභාග වෙනුවෙන් දෙන්න වෙනවා. ඒක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැදිලා තියෙන විදිහත් එක්ක ඒ තැන දෙන්නට වෙලා තිබෙනවා. දෙන්න වෙලා තියෙනවා. ඒක වැදගත්. එහෙම දුන්නේ නැත්නම් එහෙම කොච්චර දක්ෂ පුච්චලෙකුට උනත් අදාළ මට්ටමින් සාමාර්ථය ලබා ගන්න අපහසු වෙන්න පුළුවන්. විශේෂයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ කරද්දී අපිට දිය යුතු ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. හැබැයි ළමයා හෝ ශිෂ්‍යාව දැනගන්න ඕනි බ්‍රෝඩ් පික්චර් එක. එහෙම නැත්නම් බිග් පික්චර් එක. තමන් විභාගේ කරන්නේ ඇයි? තමන් විභාග කරන්නේ සමහර විට හොඳ රස්සාවක් කරමින් හොඳට ජීවත් වෙන්න. ඒතර විභාග කරන්න ගිහිල්ලා විභාගයේ මත ආවේ ආතතියක් නිසා අපි තුමු පිස්සු හැදුනා කියලා. නිකන් කෙලිම කියලා දැම්මොත්. එතකොට අර විභාග කරගැනීමෙන් තියෙන අන්තිම අරමුණට යන්න බෑනේ ඒකේ. විභාගය අපි ඔක්කොම කරන්නේ මේ හොඳින් ජීවත් වෙන්න. බොහොම සතුටින් හොඳින් ජීවත් වෙන්න. මේ බ්‍රෝඩ් පික්චර් එක එහෙම නැත්නම් මේ පුළුල් දේ අපි දැනගන්න ඕනේ. විශේෂයෙන් දෙමාපියෝ ඒ වගේම ගුරුවරු මේ පුළුල් පින්තූරේ ළමයින්ට පෙන්වන්න ඕනේ. හරි. විභාගෙට මහන්සි වෙනවා ඉතාම වැදගත්. ඒකම තමන්ගේ සෞඛ්‍ය තියාගන්න එක. තමන්ගේ මනස නිසාකාර ව්‍යාකූල නොවි තියාගන්න එක. තමන්ගේ අනිත් හැම දේවල්ම නිසාකාරව සමබර කර ගැනීම මේ හැමදේම උගන්වන්න ඕනේ. ඉතින් මේක ඉගැන්වුවේ නැතුණහම වෙන්නේ එක ලකුණක් මදි වෙලා අපි තුමු තමන්ට අවශ්‍ය ශේෂ්ත්‍රයට යන්න බැරුණාම සමහර අය සිවි දිවිනසා ගැනීම කරනවා. නැත්නම් ජීවිතේම ඉවරයි කියලා හිතාගෙන එතනින් පස්සේ ඔක්කොම අමතක කරලා දාලා බොහොම කනගාටුවෙන් ඉදිරි ජීවිතේ ගත කරන්න පෙළඹෙනවා. ආදි වශයෙන් ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඉතින් විභාගයේ වැදගත්. මම ඒක බොහොම වැදගත් දෙයක්. හැබැයි මේ විභාගයේ තියෙන පුළුල් સંદર્ભය අවබෝධ කරලා දීම ගුරුවරුන්ගේ ඒ වගේම දෙමාපියන්ගේ යුතුයකමක්. අපි ගොඩක් දේවල් කතා බහ කළා. ඔබේ දරුවා ඉදිරි විභාග වලට සූදානම් වෙනවා නම් සූදානම් කරවීම වෙන මේ ආකාරයෙන් ඔබට කරන්නට පුළුවන්. අපි කියු දේ සාකච්ඡා කරපු දේ ඔබ හිතට ගන්නවා නම් ඉතින් අද මේ සාකච්ඡාව අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. අපිත් එක්ක එකතු වුණේ මේ සඳහා පුද්ගලයන් උනන්දු කරවීම සහ කළමනාකරන පුහුණුව සඳහා වූ ද මොටිවේටර් ආයතනයේ නිර්මාතෘ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරලත් ඉංජිනේරු රනිල් සුගතදාස මහත්මයා ආයුබෝවන් කියලා ඔබට සමුදෙනවා. රැඳිලා ඉන්න තවත් ඔබ ප්‍රිය කරන තවත් එක් විශේෂාංගයක් තිබෙන අප සතුව මේ විරාමන අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු.